අයුබෝවන් දුවේ පුතේ. අපි අද sannivedanaya හඳුනා ගැනීම කියන මාතෘකාව යටතේ කොහොමද මේ sannivedanය අතීතයේ ප්‍රාථමික මානවයා අතර පැවතුනේ? sannivedanය කියන දෙයින් අදහස් කරන්නේ කුමක්ද? sannivedanය සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවලට අනුව අර්ථවත් වෙන්නේ කොහොමද කියන දේ ගැන අවබෝධයක් ගනිමු. අතීතයේදී ඉතා සරල අවශ්‍යතා සමග ජීවත් වූ මානවයා, ඒ කියන්නේ ප්‍රාථමික සමාජවල හිටපු මානවයා ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කරගන්නට ශබ්ද, සංඥා, සංකේත භාවිතා කරමින් ඔවුන්ගේ අදහස් අනෙකා සමග හුවමාරු කර ගැනීම ආරම්භ කරනු ලැබුවා. ඒ අනුව දුවේ පුතේ, මේ මානව sannivedanaya කියන්නේ මානව සම්භවය තරමටම පැරණි බව අපට මනාව පිළිඹු වෙන කරුණක්. මේ විදිහට ප්‍රාථමික මානවයාගේ ඉඳගෙන වර්තමානයේ දියුණු තාක්ෂණය සමග ගැටෙමින් ඉදිරියට ගමන් ගන්නා sannivedanayන්හි ආරම්භයට මූලික පදනම ගොඩනැගුණේ මානව සමාජයේ ආරම්භයේ සිට කියලා අපට උපකල්පනය කරන්නට පුළුවන්. ඒ විදිහට ගොඩනැගුණු ප්‍රාථමික මානවයා sannivedanaya කියන එක කොටස් දෙකක් යටතේ සිදු කරනු ලැබුවා. ඒ තමයි ශබ්ද සංඥා සහ දෘශ්‍ය සංඥා. ශබ්ද සංඥා විදියට දුවේ පුතේ, අතීතයේදී මානවයා හූහඬ, නලාහඬ, සක්හඬ මෙන්න මේ වගේ විවිධ සංඥා ක්‍රම භාවිතා කරා. ඒ වගේම දෘශ්‍ය සංඥා විදියට මේ අතීත මානවයා කොළාතු කඩා එල්ලීම, කොඩි භාවිතා කිරීම, දුම් ගැසීම මෙන්න මේ වගේ ප්‍රාථමික සංඥා ක්‍රම භාවිතා කරා. අපි හැමෝම දන්න කාරණයක් තමයි මුල්ම ප්‍රාථමික මානවයාට කතා කිරීමේ හැකියාව තිබුණේ නැහැ. එයාලා කාලයත් සමග අවශ්‍යතා සංකීර්ණ වීමත් සමග තමයි එයාලට උරුම වෙච්ච, එයාලටම ආවේනික වෙච්ච භාෂාවක් ගොඩනගා ගත්තේ. ඒ වගේම දුවේ පුතේ, අපිට තවත් දෙයක් ඉදිරිපත් කරන්න පුළුවන් මෙන්න මේ ප්‍රාථමික මානවයාගේ sannivedanaya පිළිබඳව. මම මුලින් කිව්වනේ, මුලින්ම මානවයාට කතා කිරීමේ හැකියාව තිබුණේ නැහැ. එයාලා ශබ්ද සංඥා, දෘශ්‍ය සංඥා භාවිතා කරලා තමයි ප්‍රාථමික මානවයා Tamanගේ අදහස් අනෙකා සමග හුවමාරු කරගත්තේ. දුවේ පුතේ, මෙන්න මේ දේ ගැන කතා කරනකොට අපිට ලැස්කෝ ගුහා චිත්‍ර කියන දේ පිළිබඳව කතා නොකරම බෑ. මොකද මම මෙන්න මේ දක්වලා තියෙන පින්තූරය දිහා බලන්න. මෙන්න මේ පින්තූරයේ ඉන්නේ බයිසන් ගවයා. මේ බයිසන් ගවයා ඉන්නේ ලැස්කෝ ගුහා චිත්‍රවල. ඉතින් දුවේ පුතේ, මෙන්න මේ ගවයාගේ ටිකක් හොඳට බැලුවොත් ඔයාලට පෙනෙයි කකුල් 8ක් තියෙන විදියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ කියන දේ ගැන. සාමාන්‍යයෙන් ගවයෙක්ට කකුල් 4යිනේ තියෙන්නේ. එහෙනම් ඇයි මේ ලැස්කෝ ගුහා චිත්‍ර තුල තියෙන බයිසන් ගවයාගේ කකුල් 8ක් තියෙන විදියට නිර්මාණය කරේ? ඇත්තටම දුවේ පුතේ, එයාලට ඕනුනේ මෙන්න මේ ගවයාගේ චලනය වීම පිළිබඳව සංකල්පය අනිත් අයට දක්වන්න. බයිසන් ගවයාගේ දිවීමේ අවස්ථාවක්, නැත්නම් ඇවිදීමේ අවස්ථාවක්, පැමිණීමේ අවස්ථාවක් මෙන්න මේ වගේ යම් අදහසක් දක්වන්න තමයි මෙයාලට උවමනා වෙලා තිබුණේ. ඒ අනුව මෙයාලා දෘශ්‍ය සංඥා භාවිතා කරලා කරපු මේ sannivedanaya ඉතා අලංකාර විදිහට අපිට මේ ලැස්කෝ ගුහා චිත්‍ර වලින් දක්වන්නට පුළුවන්. හොඳයි. මෙන්න මේ කරුණු පිළිබඳව අවබෝධයක් අපි ලබා ගත්තාම අපිට මොන වගේ දෙයක්ද හැඟෙන්නේ? මානව sannivedanaya කියන්නේ මානව සම්භවයේ තරමටම පැරණි දෙයක් කියන දේ පිළිබඳව අපිට මේ කරුණු අධ්‍යයනය හොඳින් අවබෝධ කරගන්නට පුළුවන්. දැන් අපි බලමු, මෙච්චර වෙලා අපි sannivedanaya ගැන කතා කරන්නේ. මොකක්ද මේ sannivedanaya කියන වචනේ තේරුම කියන දේ ගැන. හොඳයි. sannivedanaya කියන්නේ තොරතුරු හුවමාරු. මේකේ සරල අර්ථය වන්නේ හැඟීම්, දැනීම්,
අදහස්, දැනුම යන ආදිය හුවමාරු කර ගැනීම. සංනිවේදනයෙහි සරල අර්ථය වන්නේ හැඟීම්, දැනීම්, අදහස්, දැනුම යන ආදිය හුවමාරු කර ගැනීම. මේ අනුව මානව සංනිවේදනය හැඟීම්, දැනීම්, අදහස්, තොරතුරු හුවමාරු කර ගැනීම ආරම්භ කරේ මානව සමාජයේ ආරම්භයේ සිටමයි. මේ නිසා මානව සංනිවේදනය මානව සම්භවය තරමටම පැරණි. මානවයෙකු විදියට අපි දකින, සිදු කරන, සිතීම, ස්පර්ශ කිරීම, ආග්‍රහණය, දැකීම, කතා කිරීම, කියවීම, ලිවීම, විනෝද වීම වගේ හැම කාර්යයක්ම සංනිවේදනයත් එක්ක බැඳිලා තියෙනවා. මේ අනුව මානව සමාජයේ පුද්ගල හා සමාජ සම්බන්ධතාවල පදනම ගොඩනැගිලා තියෙන්නේ මෙන්න මේ කියන සංනිවේදනය හරහා. සංනිවේදනය කියන්නේ මොකක්ද කියන දේ වාචාර්ථයෙන් අපිට මෙන්න මේ විදියට පැහැදිලි කරන්න පුළුවන්. සිංහල සමාජයේදී අතීතයේදී සංනිවේදනය කියන දේ හඳුන්වලා දීලා තිබිලා තියෙන්නේ විඤ්ඤාපනය කියන වචනේ. පසු කාලීනව මෙන්න මේ විඤ්ඤාපනය කියන වචනය සංනිවේදනය යන වචනය බවට පරිවර්තනය වෙලා තියෙනවා. මේ සංනිවේදනය කියන වචනය අපිට සං, දන, නී, දන, විත්, දන, වේදනය, සංනිවේදනය මෙන්න මේ විදියට කොටස් කරන්න පුළුවන්. එතකොට සං කියන්නේ මනා වූත්, නී ඒකාබද්ධ වූත්, විත් හැඟීම් හෝ දැනීම්, වේදනය සම්ප්‍රේෂණය මෙන්න මේ විදියට අපිට මෙන්න මේ සංනිවේදනය කියන වචනේ කොටස් වලට වෙන් කරලා හඳුනගන්න පුළුවන්. ඒ අනුව සිංහල භාෂාවේ සංනිවේදනය කියලා කියන්නේ මනා වූත්, ඒකාබද්ධ වූත්, හැඟීම් හෝ දැනීම් සම්ප්‍රේෂණය කිරීම. දැන් අපි බලමු සිංහල භාෂාවේ වගේම ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවලදී කොහොමද මේ සංනිවේදනය කියන දේ අර්ථවත් වෙන්නේ කියන දේ පිළිබඳව. ඉංග්‍රීසි භාෂාවේ සංනිවේදනය කියන දේ හඳුන්වන්නේ කමියුනිකේෂන් ලෙසට. ඉංග්‍රීසි භාෂාවේ මේ කමියුනිකේෂන් යන යෙදුම කොමියුනිස් යන ලතින් වචනය කමියුනිකේෂන් බවට පත් වී ගොඩනැගී තියෙනවා. මේ කමියුනිකේෂන් කියන වචනේ තේරුම තමයි පොදු බවට පත් කිරීම. ඒ වගේම දුවේ පොතේ දෙමළ භාෂාවේ සංනිවේදනය හඳුන්වන්නේ තොඩර් පාඩල් ලෙසට. මේ තොඩර් පාඩල් කියන වචනේ තේරුම තමයි සම්බන්ධතාව පැවැත්වීමේ ක්‍රියාවලිය. මෙන්න මේ විදියට විස්තර කරන සංනිවේදනය අධ්‍යයනයේදී සංනිවේදනය කියන්නේ තොරතුරු හෝමාරුවකට එහා ගියපු සංකීර්ණ ක්‍රියාවලියක්. සංනිවේදන තාක්ෂණය යොදාගෙන සමස්ත මානවයා සංකීර්ණ වේගවත් ගමනක යෙදෙන්නේ මෙන්න මේ හේතුව නිසාවෙන්. මීළඟ පාඩම් මාලාව ඔස්සේ අපි සංනිවේදනය පිළිබඳව තවදුරටත් කරුණු අවබෝධ කරගනිමු. මේ පාඩම් පිළිබඳව ඔබේ අදහස් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ අපට ලියන්න. ස්තුතියි.